ඩොලර් 10ක් ඩොලර් 110ක් කරන්න පුළුවන්ද මාසෙකින් ඒකත් මගේ සිග්නල් වලින්. ඔව් ඒක අපි කරලා තියෙනවා. කරපු විදිය සම්පූර්ණ ඩිරෝව් account එක ඇතුළේම review වීඩියෝ එකක් දැන් අපි ඉස්සරහට පෙන්නනවා. trade table statements එකම එක වෙනනවා. හරි. මේක මාර දෙයක් නෙමෙයි තමයි. හරි. මොකද ඩොලර් 10ක් වගේ පොඩි ගාණක් හින්දා මේක මාර ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. මේ රිස්ක් එකක් ගන්න පුළුවන් හින්දා පොඩි ගාණක් හින්දා. මේක තමයි අපි කරන්න ඉන්න ලොකු වැඩක first step එක. ලොකු වැඩේ මොකද්ද කියලා වීඩියෝ එකේ අන්තිමටම අපි කියනවා. වීඩියෝ එක නම් බලන්න පුළුවන් ඒක දැනගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේකදී අපි මේ වෙනකන් ලංකාවේ කිසිම සිග්නල් සර්විස් කරන කෙනෙක්වත් නිකන් ට්‍රේඩ් කරන කෙනෙක්වත් මෙන්ටර්ෂිප් කරන කෙනෙක්වත් නොකරපු දෙයක් කරපු විදිය එවිඩන්ස් එක පෙන්නනවා. ඒ වගේම ඉස්සරහට අපි මෙතනින් පස්සේ කරන්න ඉන්න එහෙම කිසිම කෙනෙක් නොකරපු දෙයක් ගැන වීඩියෝ එකේ අන්තිමට කියනවා. ඒකින්ද මේක වෙනකන් බලන්න පුළුවන්. රයිට් ඔන්න මුලින්ම අපි account එක refresh කරමු. ඒතකොට ඔයාලට real account එක කියලා double check කරන්න පුළුවන්. right ඊට පස්සේ අපි යන් කෙලින්ම reports වලට statement අපිට මේ මඩක් ගහලා තිබ්බා FB groups වල එහෙම මේ ඔය පොඩි මේ demo accounts කතාවක් කොහොම මේ කියලා තිබ්බා. එතකොට එයාලට මේ උත්තර දෙන්නම ගත්තු ගන්න මේ මොකද මම සාමාන්‍යයෙන් ඒ වගේ නිකන් ඔය අර real face එක පෙන්නන් ඉන්න බැරි අර කොන්දපන් නැති මිනිස්සුත් එක්ක මම ආගියු කරන්න යන්නේ නැහැ. මේක මේ මම මෙහෙම වීඩියෝ එකක් ගේන්න හේතුව ප්‍රධාන හේතුව මේ අර සිග්නල් සර්විස් එකේ එන්න ඉන්න සමහරු මගෙන් අර ඒ පෝස්ට් වල ලින්ක්ස් ඒවල අහලා තිබ්බා මේ මොකද්ද කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔය කන්න ඒකට තමයි මේක ගේන්න ප්‍රධාන හේතුව. හරි. අපි රිෆ්‍රෙෂ් කරලා පෙන්නවා රියල් කියන එක. ඊට පස්සේ අපි ස්ටේට්මන්ට්ස් වල අපි දාමු ඩේට් එක එලිම ලාස්ට් ක්වාටර්. මේක මේ ක්වාටර් දෙමර වැඩ නැහැ. අතර මේක මේ මාසෙක් ට්‍රේඩ් කරපුවක් තියෙන්නේ. මොකද කලින් ට්‍රේඩ් කරුව නැති account එකක් මේක මේ. අපි බලමු අන්තිමට ඩිපොසිට් එක පටන් ගත්ත තැන. රයිට් මෙතන ඔයාලට පේනවා දැන් ඩොලර් 10ක ඩිපොසිට් එකක් කරලා තිනවා මාර්තු 12. රයිට් මාර්තු 12 ඔන්න ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මේ ස්පීඩ් යනවා. ඊට පස්සේ ට්‍රේඩ් ටේබල් වලට ගිහලා ස්ලෝ මොෂන් පෙන්නන්නම්. මෙතන තියෙනවා නිකන් ඔය ට්‍රේඩ් ගත්ත විදිහ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් මේ account එක grow වෙන්න හේතුව තමයි loss profit දෙකම සමානව වගේ ගිහින් තියෙනවා. හැබැයි loss එක දෙකක් තුනක් යද්දී profit එක 20ක් 30ක් වගේ ඇවිල්ලා තියෙනවා. අන්න එහෙම තමයි මේ account එක grow කරලා තියෙන්නේ. හරි. ඒක තමයි අපේ method එක. කියන්නේ අපේ RR එක වැඩි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් 3.2 ඔන්න වගේ RR වලින් යද්දී loss එකක් ගියොත් යන්නේ සාමාන්‍යයෙන් දාපු ස්ටේක් එක විතරයි. ආවොත් ඒ වගේ 3 ගුණයක් විතර එනවා. අන්න ඒක තමයි මේ account එක grow කරන්න තියෙන අපේ signal වල තියෙන secret එක කියනවා. හරි. හරි අපි දැන් යන්කෝ මේ trade table එකට. trade table එකට ගියාම ඒකත් අපි last quarter එකම දාමු. කලින් කිව්වා වගේම මේ මාර්තු 12 ඉඳන් තමයි තියෙන්නේ. ඊට කලින් ට්‍රේඩ් කරලා නැති ඉඳන්. මොකද මේක මේ කලින් මුලදිම මම කරපු loss වෙලා තිබ්බ account එකක්. ඊට පස්සේ තමයි මේක මේ අය මම last month එකේ පටන් ගත්තේ මෙහෙම මේක පෙන්වන්න හේතුව මේ ගොඩක් අය අහනවනේ ඩොලර් 10න් වගේ පොඩි ගණන් වලින් පුළුවන්ද බැයිද ඔය කතා අහනවා. අනිත් පැත්තෙන් මේ අර මගේ සිග්නල් වලට පොඩි කතා ටිකක් කියලා තිබුණා. ඒකට ඒවට උත්තර දෙන්නත් ඕනේ නේ. අර කියන්නේ ඇත්තට මේ මම කවුද කියන එක පෙන්වන්න තමයි මේක කරන්නේ ගොඩක්. හරි. මේ ඒකට 10කින් ඔන්න මාර්තු 13 තමයි පළවෙනි ට්‍රේඩ් එක කරන් තියෙන්නේ. හරි. කියන්නේ ටෙල්ලෝ රිස්ක් එකක් කරන් මුලින් කරලා තියෙනවා. අන්න හම් බලා ගන්න පුළුවන් අපි උඩට යමු. ඩොලර් 10 වල ප්‍රොෆිට් 5ක් ලොස් වෙද්දී ඒක දිහා ඊට පස්සේ ඒක රිකවර් වෙලා නිකන් බ්‍රේක් ඉවන් වෙච්ච ඒවා. මේ බේනවනේ. හම් බලා ගන්න පුළුවන් මේක මේ වලට එකින් එක බලන්න ඕන නම් මේ පොඩක් ස්ලෝ කරලා බලන්න. එහෙම නැත්නම් පෝස් කරලා බලන්න. එහෙම නැත්නම් පස්සේ මම මේක ස්ක්‍රීන්ෂොට් ටිකුත් දාන්න. රයිට් මේ අප්‍රේල් මාසේ පටන් ගන්න තියෙනවා. තර ඔන්න එක ලක ලොස් ගිහලා තියෙනවා 15ක් ඩොලර් ට්‍රේඩ් තුනක්ම. ඊට පස්සේ ඔන්න එක රිකවර් කරලා තියෙනවා 5යි 10යි ඊට පස්සේ ආයි 15යි ඔහම. කියන්නේ අර අතන 15ක් යද්දි 30ක් ඊගාවට අල්ලලා තියෙනවා. අන්න එහෙම තමයි මේ account එක grow කරලා තියෙන්නේ. හරි.
ඊට මෙතන තියෙනවා $32ක ප්‍රොෆිට් එකක් එක ට්‍රේඩ් එකකින්. මේක මේ forex ට්‍රේඩ් එකක් අපි දීපු පළවෙනි forex ට්‍රේඩ් එක ඩිලෝ එකේම දුන්නා. USD CHF වල දකින්න තියෙනවා වීඩියෝ එකක් කරලා තිබ්බා. පේජ් එකකින් බලන්න පුළුවන්. ඔන්නම තමයි තියෙන්නේ. අන්තිමට අපි ට්‍රේඩ් එක අර සිග්නල් එකක් දීලා තින්නේ අප්‍රේල් 11. ඒක $24න් ක්ලෝස් කරලා දිනවා. $5ක් දාපු ට්‍රේඩ් එකක් හරි. ඒ කියන්නේ 100ට මේක 480 ග්‍රේන් එකක් මේ අන්තිම සිග්නල් එක. එතකොට දැන් මේකේ වැඩේ තමයි මේ අර කවුරුත් කරපු නැහැ කියන කතාව තමයි මේක. මොකද්ද? පටන් ගන්න තියෙන්නේ මාර්තු 13 $10කින්. ඊට පස්සේ අප්‍රේල් 11 වෙද්දී කියන්නේ මාසෙටත් අඩු කාලයක් මාසෙටත් තව දවස් දෙකක් තියෙද්දි මාසෙකින් $10 කවුන්ට් එක 110ක් වෙනකන් ගෙනලා තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් වලට හරි. මේ 110ක් වෙනකන් ගෙනලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා 11 ගුණයකින් ග්‍රෝ කරලා තියෙන account එක. හරි. මෙතන තියෙනවා වලට මේ බලන්න පුළුවන් total profit එක විදිහට මෙතන මේ $99.7 ගන්න තියෙන $100ක් තියෙන. හරි. ඕක තමයි මේ වැඩේ අපි කරා කිව්වා. මේක මේ අපිට බැරිුණා. ඉතින් අර daily update කරන්න මේ challenge එකක් විදිහට වගේ. but මම දැන් අර කිව්වේ ඊගාට වැඩක් කරනවා කියලා. ඒක මම කියන්නම් දැන්. මේක අනිත් එක right දෙක පින්නවනේ. එතකොට අපි ඊගාට කරන වැඩේ තමයි මේ account එක. හරි. දැන් මේ $110 තියෙන එක අපි මේකම grow කරනවා $1000 වෙනකම්. හරි. challenge එකක් විදිහට daily updates ගෙනල්ලා මම කරනවා ඒක. හරි. ඒ කියන්නේ trader loss වුණත් profit වුණත් පෙන්නනවා හරි මේක loss වුණා කියලා දානවා ඒක මම. මේ හැම trade එකම ගෙනල්ලා එහෙම අනිත් තමයි මේ කිව්වේ නැද්ද මම මේ හැම trade එකම මම තනියම ගත්තා නෙමෙයි. හරි. ඒ කියන්නේ මේ signal තමයි මේ තියෙන සේර මම දීපු signals වල තියෙන කියන්නේ ඔය අර කවුද කොන්දනදී මේ මුණ පෙන්න ගන්න බැරි උන් මේ ටෝක් එකක් දීලා තිබ්බේ signal අවුල් කිය. අන්නේ අවුල් signal වලින් කරපුවා තමයි මේ. හරි. මගේ signal වලින් තමයි කරලා තියෙන්නේ. ඒතකොට මෙතන බලන්න පුළුවන් ඕනනම් මේ අපේ VIP එකේ ඉන්න මේ members 117ක් මේ තියෙන අන්තිමට දීපු signal එක ඔන්න එකක් පෙන්නන්නම්. TP1 එක දීලා තියෙන 200න්. හරි. TP2 එක 320, TP3 එක 480. ඔන්න TP1 හිටලා තියෙනවා 200න්. ඊට පස්සේ ඔන්න TP2 TP3 480න් 100ට. හරි. ඔන්නම තමයි වෙන්නේ. හරි. ඒතර VIP එක join වුණාම කොහොමත් ඔයාලට වීඩියෝ එකක් හම්බ වෙනවා. මේක එකපාරට අපහදෙන්න නම් මේ වීඩියෝ එක අපි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් එක ගන්න විදිය මේ මැනේජ් කරන විදිය සේරම. ඊට ස්ටේක් මැනේජ්මන්ට් එක කොහොමත් ඉන්ඩිවිඩුවලිම දෙනවා මම. තමයි වැඩේ වෙන්නේ. එතකොට මේ කියන්න තියෙන තව දෙයක් කියන්න තියෙනවා මේ මට අර පොඩි දැනගන්න ලැබිලා තියෙනවා අර මේ anonymous post දාලා තිබ්බේ තව මෙහෙම multipliers වලම signal දෙන signal service එක කෙනෙක්ගේ කීමකට කියලා. එහෙමනම් එයාලටත් කියන්න තියෙන්නේ මේක බලන්න ඇතිනේ. පුළුවන් නම් හැපිලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ අර තමන්ට කරගන්න බැරි දේ කාට පස්සේ නිකන් බුරුට මඩ ගහලා වැඩක් නැහැ. මේ අනික අර මේ ඔය අර මම දැක්ක ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තියෙනවා මේ ඩෙමෝ account එකේ කියලා මේ කතාව. ඩෙමෝ එකේ මම ඇත්තටම ස්ක්‍රීන්ෂොට්ස් වලින් දීලා තියෙනවා. හරි කලින්. ඒ කියන්නේ මොකද දන්නවද ඒකට හේතුව? ඒකට හේතුව ඔයාලට දැන් බලන්න පුළුවන් මෙතන මේ වගේ මේ ස්ටේක් එක වන්නෝ $5 7 ගණන් වලින් 10 ඊට පස්සේ ආය 3යි ගණන් වලින් දාලා තියෙනවා. අන්න එහෙම ස්ටේක් වෙනස් වෙනවනේ හරිද? එතකොට අර ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්න එක අමාරුයි හැමෝටම. දාද්දියට දැන් අපිට ඩෙමෝ එකේදී පුළුවන් $10න්ම හැම ට්‍රේඩ් එකම මම දානවා. ඊයන් මම කලින් කරේ රියල් account එකත් එක්කම ටක් ගාලා ඩෙමෝ එක ට්‍රේඩ් එක ඕපන් කරනවා. කියන්නේ ඩෙමෝ එකේ මම හැම එකම ඔයාලා දකින්න පුළුවන්. ඔයාලට කලින් අවුරුද්ද ගානක බැලුවත් $10 තමයි ස්ටේක් තියෙන්නේ. හරි. එතකොට ඒ ස්ටේක් එක 10 තිබ්බම ඔයාලට 100 200 300 තියෙන කැල්කියුලේට් කරලා බලන්න ටක් ගාලා බලන්න පුළුවන්. මොකද මේ 100 ගණන් වලින් පෙන්නද්දි 10 තිබ්බම ලේසියිනේ. දැන් මේක මේ 5 3 ගණන් හැද තිබ්බම මේක අනිවාර්යෙන් කැල්කියුලේට් කරන්න ඕන අර හොයන්න. අන්න ඒකයි මම එහෙම අර 10න් පෙන්න ගන්න ඕනේ තමයි ඩෙමෝ එකේ ස්ක්‍රීන්ෂොට්ස් වගේ දාලා තිබ්බේ. මේ එතකොට අපිට රියල් වලින් පෙන්නන්න බැරුණා මේ. හරි දැන් මම ඒකටත් මේ කරලා තියෙන දේ තමයි ඉස්සරහට ඒ කැල්කියුලේෂන් එක කම්ප්ලෙක්ස් වුණත් දිගටම රියල් account එකේම තමයි මේ මම ස්ක්‍රීන්ෂොට් එක ෂෙයා කරන්නේ. එතකොට මේක පොඩ්ඩක් ස්ටේක් එක පොඩ්ඩක් ඔයාලට තේරුම් ගන්න අමාරු වෙයි. ඒක මම කැල්කියුලේට් කළාම දානවා. හරි. මම තමයි ඊට පස්සේ මේ
කියන්න තියෙන අපි අර ඊගාව චැලෙන්ජ් එක කියනවා. මොකද්ද $110ට $1000 කියන චැලෙන්ජ් එක. ඒ චැලෙන්ජ් එකට අපි ඩේලි අප්ඩේට්ස් කියනවා. අපේ පේජ් එක ෆලෝ කරලා තියාගත්තාම ඒක ඩේලි බලා ගන්න පුළුවන්. ඒක මම කියන්නේ මාසෙකින් පුළුවන් වගේ දේවල් කියන්නේ මාසෙකින් අමාරු වෙයි. අපි try කරමු. මාස කිහිපයක් යන්න පුළුවන්. නමුත් $110 1000 කරන රියල් account එකකින් ඩේලි අප්ඩේට් කරලා පෙන්නනවා. හරි. ඩේලි කියන්නේ සිග්නල් ට්‍රේඩ් කරන දවසට. හරි. දැන් මම දවස් 10ක් ට්‍රේඩ් කරේ නැත්නම් ඒක පෙන්නන්නේ නැහැ. කොහොමද තමයි වැඩේ වෙන්නේ? රයිට්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. anonymous වලින් ටෝක් දෙන්න කලින් දෙවරක් හිතන්න ඉන්නවා කියන්න තියෙන්නේ. ඕකේ. බයි. දැන් දකින්න තියෙන්නේ $10 කරාද නැද්ද කියන එක. හරි. ඒතකොට ඒක ගැන කතාවක් නැහැ. ඊට පස්සේ ඇයි මේක පෙන්නුවේ? එක හේතුවක් තමයි අපිට දිගින් දිගටම ආපු චෝදනාවක් තමයි $10ක් වගේ පොඩි ගණන් වලින් පුළුවන්ද කියලා. ඒ කියන්නේ මොකද මම සාමාන්‍ය $20 තමයි මිනිමම් බැලන්ස් එක විදිහට බලන්නේ VIP ජොයින් නැද්දි. ඒතකොට සමහර කිව්ව දෙයක් තමයි ඒ වගේ පොඩි ගණනකින් පුළුවන්ද කියන එක. අන්න ඒක පෙන්වන්න තමයි ඔන්න 20 නෙමෙයි 10ම කරලා පෙන්නලා තියෙනවා එකක්. ඒක අංක එක. අනිත් පැත්තෙන් මගේ සිග්නල් වලින් account එක grow කරන්න පුළුවන්ද කියලා කාටරි ප්‍රශ්නයක් තිබ්බනම් ඒකත් බලා ගන්න පුළුවන්. 10ක් ඒ කියන්නේ account balance එක 11 ගුණයකින් වැඩි මේ grow කරලා තියෙනවා. මාසයක් ඇතුළත. හරි ඒක. ඊට පස්සේ කාටරි නිකන් අර තව ප්‍රශ්නයක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඕක ලොකු දෙයක් නෙමෙයි කියලා. හරි කාටරි මොකක්ම හරි මේ සම්බන්ධව කියන්න තියෙනවා නම් ඇයි මේ වීඩියෝ එක මෙහෙම දැන් මේක ඉතින් අවශ්‍ය නැහැ නේ වගේ. ඉතින් ඒකමයි ප්‍රශ්න නෙමෙයි ඔයාලා හිතගන්න. දැන් $110 $1000ක් කරන challenge එක daily grow වෙන දේ බලා ගන්න අපි follow කරලා settle line